හරි තමයි අපේ 2025 පේපර් එකේ සාකච්ඡා කරන්න යන්නේ ඕගනික් ප්‍රශ්නය මේ එස්ටර් ග්‍රීනාඩ් ප්‍රතික්‍රියාව මේක ගොඩක් රචනා ප්‍රශ්නවල එන ප්‍රශ්නයක් වගේම ගොඩක් MCQ වලත් ඇවිත් තියෙනවා වගේම මේක පැහැදිලි කිරීම 2025 ප්‍රශ්නය අහලා තියෙනවා. හොඳයි මම මේකේ සම්පූර්ණ යාන්ත්‍රණයත් එක්ක මේ එස්ටර් අම්ල හේලයිඩ් කාබොක්සිලික් අම්ල මේ හැමෝගෙම මේ ආකාරයේ යාන්ත්‍රණයක් තමයි එන්නේ. නමුත් මේ එස්ටර් වලදී යම් විශේෂත්වයක් එනවා. අපි ඒක දැන් බලමු කොහොමද ඒක වෙන්නේ කියලා. මේකට මම උදාහරණයක් ඇසුරෙන් ගන්නවා. හරි? ඕකේ. මම ගන්නවා මෙන්න මෙහෙම එකක්. ඒ තමයි CH3CO CH3 ට මම එකතු කරනවා CH3MgBr. හොඳයි. මම මේකේ ප්‍රතිඵලය මුලින්ම ලියලා ඉන්නම්. හරි? ඒතර මේක ප්‍රතිඵලය වෙන්නේ CH3 කාණ්ඩ දෙකක් එනවා. මෙන්න මේ CH3 කාණ්ඩ දෙක මෙතනට එකතු වෙනවා. මේ කැල්ල අයින් වෙනවා. හරිද? OMgBr CH3 මෙන්න මේ CH3 කැලි දෙක තමයි මෙතනට ඇවිත් තියෙන්නේ. මම මෙහෙම කරන්නම් මේ CH3 නිසා මම මේක තිතක් තියාගන්න. ඒ දෙක තමයි මේ මෙතනට ඇවිත් තියෙන්නේ. ඊට මේකට ජලය දාපුවාම ජලය H+ දාපුවාම CH3 COH CH3 එනවා. හොඳයි. ඒතර මේකේ විශේෂත්වය තමයි අපිට මේ ප්‍රතික්‍රියාවෙන් මොකක් කරන්න පුළුවන්ද? අර එකවර ග්‍රීනාඩ් ප්‍රතිකාරකය පාවිච්චි කරලා පස්සේ එකවර අපිට කාණ්ඩ දෙකක් එකතු කර ගැනීමේ වාසියක් එනවා. හොඳයි. දැන් මේ ලියපු ප්‍රතික්‍රියාවේ යාන්ත්‍රණයේ ඇසුරෙන් අපි බලමු කොහොමද මේ 2025 ප්‍රශ්නේ 42ට උත්තරේ ගන්න කියලා. හොඳයි. මම එනවා යාන්ත්‍රණයට. යාන්ත්‍රණයට ආපුවාම CH3CO CH3 නේ තියෙන්නේ. සාමාන්‍යයෙන් මේ එස්ටර් කාබොක්සිලික් අම්ල මේක 47 වෙනි ප්‍රශ්නෙත් මේක දෙවෙනි ප්‍රකාශයේ තියෙන කොටස මේක ඇතුළේ යම් දෙයක් තුල පැහැදිලි වෙනවා. මම ඒකත් කියන්නම් මොකක්ද කියලා. මේ පළවෙනි පියවර ගත්තාම පළවෙනි පියවරේදී වෙන්නේ නියුක්ලියෝෆිලික ආකලනයක්. අත්‍තරම් පළවෙනි පියවර ගත්තාම නියුක්ලියෝෆිලික ආකලනයක්. ඕවර්ෝල් නෙවෙයි, සමස්තය නෙවෙයි, පළවෙනි පියවර. හරි? එතන මේක දාන්න ඩෙල්ටා මේක රින්න ඩෙල්ටා. මෙයා මෙතනට එකතු වෙනවා, මෙයා මෙතනට යනවා. එතකොට එනවා CH3CO CH3 OCH3 සහ මෙතනට එනවා CH3 කාණ්ඩය. මෙන්න මේක තමයි ඔය අතරමැදි චතුස්තලීය අණුව. ඕන මෙතනට MgBr දාන්න පුළුවන්. නමුත් අපි මෙහෙම ලියමු අතරමැදි චතුස්තලීය අණුව. මේක අස්ථායි. මේක අර 47 වෙනි ප්‍රශ්නෙත් ඒ විදිහම තමයි. අතරමැදි චතුස්තලීය අණුවක් ඇවිල්ලා තමයි අවසන් ප්‍රතිඵලය එන්නේ. ඒතර මේක තමයි අතරමැදි චතුස්තලීය අණුව. හැබැයි මේක අස්ථායි. මොකද වෙන්නේ මේකෙන් මෙන්න මේ මෙතන තියෙන එක සරයුගල තියෙනවානේ. මෙයා මෙතනට ඇවිල්ලා මෙන්න මෙයා මෙහෙට ගැලවිලා යනවා. එතකොට තමයි මේ ප්‍රතික්‍රියාව නියුක්ලියෝෆිලික ආදේශයක් කියලා කියන්නේ. එතකොට හම්බ වෙනවා කීටෝනයක්. එන්න මේ විදිහට කීටෝනයක් හම්බ වෙනවා. අපි දන්නවා කීටෝන කියන එක. කීටෝන කියන එකත් ග්‍රීනාඩ් ප්‍රතිකාරකයේ සමග ප්‍රතික්‍රියා වෙනවා. ඒ වගේම තමයි මේ කීටෝන වල තියෙන ප්‍රතික්‍රියා වේගය ගොඩක් වැඩි. ඒක එස්ටර් වලට වඩා වැඩි වේගයක් කීටෝන වලට තියෙනවා. එස්ටර් වලට වඩා වැඩි වේගයක් කීටෝන වලට තියෙනවා. ඒ නිසා අතරම ගොත් මේකේ ඔය ඒ කියන්නේ මේ අතරමැදි කීටෝනේ නතර කරගන්න බෑ. වේගෙන්ම අර ඵලයේ බවට යනවා. ඒ කියන්නේ දැන් තව CH3 කාණ්ඩයක් ඇතුළු වෙනවා. අපි CH3MgBr කොහොමත් වැඩිපුර දාලානේ තියෙන්නේ මේකට. එතකොට මොකද වෙන්නේ? අර ප්‍රතිඵලය දක්වාම යනවා. ඒ නිසා මේක නැවත මං යාන්ත්‍රණය දිගටම යන්නම්. එක දිගට නැවත මෙයා ප්‍රතික්‍රියා වෙනවා කාත් එක්කද? කීටෝනයක් එක්ක. ඒතර මෙයා මෙතනට යනවා, මෙයා මෙතනට යනවා. ඒක නියුක්ලියෝෆිලික ආකලනයක්. මෙන්න මේ විදිහට OMgBr එනවා. එතකොට මේකෙදි මේක එක දිගට මෙහෙම යන්නේ මෙන්න මෙතන ප්‍රතික්‍රියා වේගය වැඩි නිසා. තව වේගයෙන් ප්‍රතික්‍රියාව වෙනවා. ප්‍රතික්‍රියාව නතර කරගන්න හම්බෙන්නේ නැහැ. ඉතින් ওই විදිහට ප්‍රතික්‍රියාව එක දිගට වැඩේ ඉස්සරහට යනවා. මේක තමයි ඒතකොට කතාව කරේ. ඒතකොට ඔය විදිහට අපිට කියන්න පුළුවන් මොකක්ද අවසානයේ කාණ්ඩ දෙකක්. ඊට ජලය දාපුවාම OH වෙනවා. ඒතකොට මේ CH3 කැලේ පළවෙනි තැනදී මෙතනට ඇතුළු වෙනවා. ඊළඟ තැනේදී කීටෝනේට ඇතුළු වෙනවා. මේ විදිහට ප්‍රතිඵලය හම්බ වෙනවා. ඒතර R කාණ්ඩ දෙකක් මේකෙදී මේකට ඇතුළු වීමක් සිද්ධ වෙලා තියෙනවා. ඔයාලට පැහැදිලි මේකේ ප්‍රකාශ දෙකම සත්‍යයි වගේම
පැහැදිලි වීමක් සිද්ධ වෙන හින්දා පිළිතුර එක වෙනවා. හොඳයි. හරි. අපි ඊළඟ ඕගනික් MCQ එක බලමු ඊට පස්සේ.